ගන්න PL එක බලන්න. ඒතර PL නම්බර් කියලා එනවා. අපි කිව්මු 100 කියලා. 100 දාමු අපි 40 ගන්න දාලා තියෙන්නේ 50 ගණන් දාලා තියෙන්නේ. 100. ඊට පස්සේ අයිටම් එකක් දාන්නද? ඔව් අයිටම් එකක් දාන්න. ඉස්සෙල්ලාම මෙතන දෙන්න ඕන PL නම්බර් එකක්. ඊට පස්සේ V4 එක තියෙනවනේ. ඉන්ඩෙක්ස් බාර් එකක් තියෙනවා දෙන්න පුළුවන් ඒක නැහැ. යුනිට් එක kg වෙන්න ඕන මෙතන. ඊළඟට යුනිට් ප්‍රයිස් එක මෙතනින් දෙන්න පුළුවන් අපි කිව්මු 230යි කියලා. 230 දුන්නා. ආයේ PLU name එක. name එකේදී මෙතන confirm කරන්න. මෙතන low case කියන්නේ simple. මේ ME කියන නම්බර් එකක් තියෙනවා 63 නම්බරේ. මේ එකපාරක් ඔබන්න අප කේස් වෙනවා. එතකොට capital. අපි ගමුකෝ AB කියලා. ඒ කියන්නේ item එකේ නම AB. type කරා MN PLU name එක හරි. ඊට පස්සේ R4 යන්න print self date. මෙතන MLM තියෙන්න ඕන yes. yes එකට මේ arrow එක ඔබන්න මෙතනින්. එතකොට yes වෙනවා. ඊළඟට V4. මෙතනින් තමයි self date එක දෙන්නේ අපි. මාසයක්ද අවුරුද්දක්ද දවස් 10ද කියලා. දවස් 30ක් දුන්නොත් මාසයයි. ආයේ V4. sorry MN sale. එතනින් ඉවරයි.